වලට කන්න බැරි අලගල්ලේ කන්ද හුනට කන්න බැරි උන්නස් කිරි කන්ද මෙකඳු තුනට නායක සම නොල කන්ද ලංකාවට අධිපති පර්වත මුදුනේ සිංහාසනේ වද මුනිඳුට පහළ වුණේ පිහිටි සිරිපාදේ පර්වත කොන මුදුනේ ගංගා සතර පර්වතයෙහි උපත වුණේ good morning සබරගමුව. ඉතින් ඔන්න සබරගමුවට අවසරයි කියලා සමන් දෙවියන්ගේ අඩවියට අවසරයි කියලා ඉතින් ඔන්න මම අද අවුරුදු ගානක් තිස්සේ බලන් හිටපු සිරිපා කරුණාව කරන්න යන්නේ. ඉතින් ඔන්න ප්‍රථම වතාවට මම සිරිපාදේ කරුණා කරන්න හදන්නේ කුරුවිට පාරේ. ඉතින් කුරුවිට පාර තමයි දිගම පාර සිරිපාදේ කරුණා කරන්න තියෙන. ඉතින් ඔන්න සිරිපාදේ S2 දැක්ගත්ත මෙන්න මෙතනින් පළවෙනි වතාවට. ඉතින් එහෙනම් කරුණාවයි කියලා අපි අපේ vlog එකේ පටන් ගමු සිරිපාද යන්න. ඉතින් අපි උදේ පාන්දර 5ට විතර කුරුවිටට ඇවිල්ලා කුරුවිටෙන් අපි ආවා අඩවි කන්දට. ඉතින් අඩවි කන්දේ ඉඳන් වර්ණගලට නිකන් කැබ් එකක් එන්න පුළුවන්. කිලෝමීටර්ස් 5ක් විතර තියෙනවා අඩවි කන්දේ ඉඳන් වර්ණගලට. ඉතින් එතන ඉඳන් කැබ් එකෙන් රුපියල් 3000ක් විතර ගන්නවා. ඉතින් අපි දැන් කිලෝමීටර් 2ක් විතර ආවා. දැන් සාමාන්‍යයෙන් තැන්නක් වගේ කෑල්ලක් තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි මේ හරිය. සිරිපා කරුණා කරන කුරුවිට මාර්ගය දුරම පාර වුණාට ගොඩක් ලස්සනයි. ඉතින් ඔයාලත් කුරුවිට පාරෙන් එනවනම් මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් ඔන්න අපි පැය දෙකකට විතර පස්සේ සීතඟගුලට ආවා. ඉතින් මෙන්න තියෙනවා සීතඟගුල. ඉතින් චාරිත්‍රාක් විදියට ඉස්සර කාලේ නම් මිනිස්සු සිරිපාද එනකොට සීතඟගුලෙන් නාලා පිරිසුදු වෙලා යන්නේ. ඉතින් සීතඟගුලේ වතුර හරිම සීතලයි. ඉතින් අපිත් කෝඩුකාරයෝ විදියට සීතඟගුලෙන් නාමු පිරිසුදු වෙන්න. ඉතින් ඔන්න ඔහොම අපි සීතඟගුලෙන් නාන්න යන්නේ. ඔන්න ඔහොම උදේම සීතඟගුලෙන් නාගෙන ඉතින් දෙහි ගාගෙන ඉතින් ඒව කරන්න ඕනේ පිළිවෙත් සිරිපාද යනකොට පළවෙනි වතාවට කෝඩුකාරය විදිහට යනකොට කරන්න ඕනේ පිළිවෙත්. ඉතින් දැන් අපි සීතඟගුලෙන් පිරිසිදු වෙලා ආයෙත් සිරිපා කරුණා කරන්න පටන් ගන්නවා. එහෙනම් අපි ගමන යන ගමන් හම්බෙමු. අපි සීතඟගුලෙන් නාලා පිරිසිදු වෙලා ඉතින් අපේ අතේ දැන් පඳුරකට ගහ ගන්න ඕනේ. ඉතින් ඒක කෝඩුකාරයෙක්ට තියෙන පිළිවෙත. ඉතින් අපි දැන් යන් එතනට මේ පඳුරකට ගහ ගන්න. දැන් අපි දැන් සීතඟගුල පාස් කරලා කිලෝමීටර්ස් 2ක් විතර ආවා ශ්‍රීපාද අඩවියට. ඉතින් මේ ඉන්නවා හසිත, මේ ඉන්න අපේ නඩේගුර. මෙයා තමයි කෝඩුකාර අපිව වත් පිළිවෙත් කරවන් එක යන්නේ. ඉතින් සිරිපා කරුණා කරන්න වැස්ස කියලා නිකන් ඉන්න බෑ. යන්න ඕනේ. ඉතින් මේ වගේ වැහි කබයක් තියෙනවා සිරිපා කරුණා කරද්දි වැස්සෙන් ආරක්ෂා වෙන්න දාගන්න. ඉතින් මේක ගන්න නම් අනිවාර්යෙන් මුලින්ම ගන්න. ඒ කියන්නේ සිරිපාදේ නගිද්දිම ගන්න. මොකද උඩට එන්න ගණන් වැඩි වෙනවා.
මේ ඒරත්න පාර හරහා යන සිරිපා කරුණාවේදී මුණ දෙන්න පුළුවන් තවත් දෙයක් තමයි මේ වැස්ස. ඉතින් වැස්සත් එක්ක යනකොට මේ රත්න පාර තවත් ලස්සනයි. ඉතින් ඔන්න බලන්න මට ඉස්සරහින් කට්ටියක් යනවා මෙන්න මේ වැහි කපා දාගෙන. ඔන්න පිටිපස්සෙන් සුන්දර සබරගමුවේ ලස්සන පේනවා. ඉතින් අපි දැන් මේ සිරිපා කරුණාව යම් තාක් දුරට ඇවිල්ලා තියෙන්නේ. තව තියෙනවා යන්න. මෙන්න මේ වගේ පාරක තමයි යන්න තියෙන්නේ. ඒ වගේම තමයි අපි දැන් ඉදිකටු පහන්ට ගොඩක් ලං වෙලා තියෙන්නේ. එහෙනම් අපි ඉදිකටු පහන්ට ගිහිල්ලා ගෙත්තම් කරමු. හිරිපොද වැස්සකුත් යනවා. අපි යමු. ඉතින් ඔන්න ඔහමයි ඉදිකටු පහනේ ගෙත්තම් කරේ ඉදිකටුවේ. ඉතින් ඔන්න ඉදිකටු පහනේ ගෙත්තම් කරලා ඉවරලා අපි දැන් යන්න හදන්නේ ඉස්සරහට. මේ තියෙන්නේ ඉදිකටු පහන. ඉදිකටු පහනෙන් පස්සේ අපි කෙලින්ම ආවේ ගෙත්තම් පහනට. ගෙත්තම් පහනේ තමයි ගොඩක් මිනිස්සු ගිමන් අරින්නේ සිරිපා වන්දනාවේදී. ඉතින් මෙතන තියෙනවා හොඳ කඩයක්. ඉතින් මේ කඩේ පාම් බනිස් වගේ දේවල් එවරෙන් බේක් කරලා උණුවෙන් ඔයාලට ගන්න පුළුවන්. අපිත් මේ සීතලම සීතල සිරිපාද අඩවියෙන් නතර වෙන්නේ නැති වැස්ස අස්සෙම මෙන්න මේ විදිහට ටී එකක් දාගෙන බිව්වා. ඒ ටී එක නම් ඒ වෙලාවට මාරම විදිහට වටනවා. ඊට පස්සේ අපි සුදු වතින් සැරසිලා නැවතත් සිරිපා කරුණාව ආරම්භ කරා. ඉතින් වැස්ස කියලා බැලුවේ නෑ. රෑම සිරිපා කරුණාව පටන් ගත්තා අපි. අපි දැන් ඉන්නේ හරියටම ආණ්ඩියා අම්බලම තන්න අම්බලම ගාව. ඉතින් දැන් මළුව පේන මානේ ඉන්නේ. එහෙනම් කරුණාවයි කියලා අපි යන් සිරිපා පතුල වැඳ පුදා ගන්න. ඉතින් ඔන්න අපි සිරිපාද නගින්න ගත්තේ උදේ 6ට විතර. ඉතින් දැන් 9යි වෙලාව රෑ. අපි හැමීට තමයි ආවේ. ඉතින් දැන් මළුව ළඟටම ඇවිල්ලා තියෙන්නේ. වහිනවා මාරම සීතලයි. ෆ්ලයිට් එකක් යනවාද? ආව්. टॉप बड़ू में चेस है चेस අපි දැන් ඉන්නේ මහගිරින අපේ. ඉතින් තව එක වංගුවයි සිරිපා පතුලට. sorry. කුරුවිට එරත්න පාරේ කිලෝමීටර් 12කටත් වඩා අපි මේ ආපු ගමනේ මහන්සියනේ උනේ මෙන්න මේ සිරිපාදේ උඩමළුවේදී. සීතලම සීතල වැහි බින්දුව එක්ක නතර වෙන්නේ නැතුව වැස්සත් මෙන්න මේ සිරිපා පතුලට ආපු ගමන් අපිට දැනෙන සැනසීම නම් වචන වලින් කියලා නිම කරන්න බෑ. සුමන සමන් දෙවියන්ගේ අඩවියට කෝඩුකාරයෙක් විතර ඇතුල් වුණත් මේ උඩමළුවේ සිරිපා පතුල වැඳ පුදාගත්තට පස්සේ අපි ඕනම කෙනෙක්ගේ හිතට දැනෙන්නේ මාර්ම සැනසීමක්. අපි ශ්‍රීපාදස්ථාන උඩමළුවේ පෑදයක් විතර ඉඳලා කෝඩුකාරයෙක් විතර ඒ තියෙන වත්පිළිවෙත් හැමදේමත් කරලා මේ නතර වෙන්නේ නැති වැස්ස අස්සෙන්ම නැවතත් ගෙත්තම් පහන්ට කරුණා කරන්න පටන් ගත්තා. Good morning travel souls. ඔන්න ඊයේ ශ්‍රීපාදස්ථානයේ කරුණා කරලා ප්‍රථම වතාවට කෝඩුකාරයෙක් විදිහට. ඉතින් ඊයේ රෑ මාර වැස්සක් තිබ්බ හුළඟත් එක්ක මළුව උඩ. ඉතින් කොහොම හරි අපි ගියා. ඉතින් ගිහිල්ලා ආවා
සුමන සමන් දෙවියන්ගේ ආශිර්වාදයෙන්. ඉතින් මේ ගමන එද්දී හරිම ශ්‍රද්ධාවෙන් අපි එන්න ඕනේ. ඉතින් ශ්‍රද්ධාවෙන් ආවොත් අනිවාර්යෙන් ඔයාලට ශ්‍රී බද්දස්ථානය වන්දනමාන කරගෙන කිසිම අනතුරක් නැතුව පහළ කරුණා කරන්න පුළුවන්. ඉතින් ඔන්න පිටිපස්සෙන් ඔයාලට පේනවා ඇති උතුම් ශ්‍රී බද්දස්ථානය. ඉතින් ඊයේ රෑ නම් මාරයක් ඒක ගැන කතා කරලා වැඩක් නැහැ. ඊයේ රෑ ශ්‍රී බද්දස්ථානය වන්දනමාන කරලා බැස්සෙම අපි පාන්දර 2කට විතර බැස්සා හැරමිටි පහනට. ඉතින් හැරමිටි පහනේ හිටියා උදේ වෙනකන්. ඉතින් එතන රුපියල් 2500 විතර අර රූම්ස් හදලා දෙනවා යාලා ඉන්න පැදුරු හැම දාලා. ඉතින් එතනට වෙලා ඒකක් අරගෙන හිටියා. ඊට පස්සේ ඔන්න අනිත් දවසේ උදේ තමයි අපි පල්ලෙහාට බහින්නේ. ඒ වගේම තමයි හොඳම දේ තමයි අපි දැන් මේ පල්ලෙහාට කරුණා කරන්නේ රජමාවත් දිගේ. ඒ කියන්නේ අපි ආවේ කුරුවිට රත්න පාරෙන්. ඒක තමයි දින් දිගම පාර. ඊට පස්සේ අපි දැන් බහින්නේ රත්නපුරේ. ඉතින් එක පාරෙන් පාරවල් දෙකක්ම කවර් කරගන්න පුළුවන් වුණා සිරිපාදේ. ඉතින් මෙන්න මේ වටේට ලස්සන කඳුපන්දු පේනවා. මෙන්න මේ පැත්තෙන් කුණු දිය පර්වතය පේනවා. ඒ වගේම ඊයේ රෑ වැස්ස නිසා දිය ඇලි ගොඩක් සක්‍රිය වෙලා තිබ්බා. වැස්සට සක්‍රිය වෙන පොඩි පොඩි ඒවා. ඉතින් ඒක දැක්කම මාරම ලස්සනයි. ඉතින් වැස්සෙන එකත් අමුතු ලස්සනක් තියෙන්නේ. අපි දැන් මේ බහින්නේ රත්නපුරේට. ඔන්න රජමාවත හරහා සිරිපාදේ පල්ලෙහාට කරුණා කරනවා අපි පරිස්සමට. එහෙනම් මේක බලන ඔයාලටත් ඉක්මනටම සිරිපා කරුණා කරන්න ලැබෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා. සමන් දෙවියන්ගේ අඩවින්ද. එහෙනම් good bye.